තෙලුගු පළතුරු පිළිබඳ දෛනික සංවාද. සූත්‍රය 1 තේනවද උන්දා ඒකවචන ප්‍රශ්නය හෝ පන්ඩ්ලු උන්නාය බහුවචන ප්‍රශ්නය. උදාහරණයක්, අඹ තේනවද මාමිඩි උන්දා මාමිඩි පන්ඩ්ලු උන්නාය. දැන් ඔයා උත්සාහ කරන්න. දෙළුම් තේනවද? දෙළුම් තියනවද? දානිම්ම උන්දා දානිම්ම පන්ඩ්ලු උන්නාය. මෙන්න තව එක. පේර තියනවද? පේර තියනවද? ජාම පන්ඩු උන්දා ජාම පන්ඩ්ලු උන්නාය. సూత్రය 2 මට ඕනේ నాకు కావాలి. ఉదాహరణයක්, මට දොඩම් ඕනේ నాకు కమలా పండు కావాలి. දැන් ඔයා උත්සාහ කරන්න. මට ඇපල් ඕනේ. మట యాపిల్ ఓనే నాకు ఆపిల్ కావాలి. මෙන්න තව එකක්. මට කෙසල් ඕනේ. మట කෙසල් ඕනේ నాకు అరటిపండు కావాలి. సూత్రය 3 කීයද? ఎంత? ఉదాహరణයක්, කජු කීයද? జీడిపప్పు ఎంత? දැන් ඔයා උත්සාහ කරන්න. රට ඉඳි කීයද? රට ඉඳි කීයද? ఖర్జూరం ఎంత? මෙන්න තව එකක්. ආමන් කීයද? ఆమన్ కీయద? బాదం పప్పు ఎంత? సూత్రය 4 కిలో භාගයක් දෙන්න. අර්ධ කිලෝ ඉව්වන්ඩි. උදාහරණයක්, කෙසල් කිලෝ භාගයක් දෙන්න. අර්ධ කිලෝ අරටි පණ්ඩු ඉව්වන්ඩි. දැන් ඔයා උත්සාහ කරන්න. අඹ කිලෝ භාගයක් දෙන්න. අඹ කිලෝ භාගයක් දෙන්න. අර්ධ කිලෝ මාමිඩි පණ්ඩු ඉව්වන්ඩි. මෙන්න තව එකක්. ඇපල් කිලෝ භාගයක් දෙන්න. ඇපල් කිලෝ භාගයක් දෙන්න. අර්ධ කිලෝ ආපිල් ඉව්වන්ඩි. සූත්‍රය 5 කිලෝ එකක් දෙන්න. ఒక కిలో ఇవ్వండి. ఉదాహరణයක්, කෙසල් කිලෝ එකක් දෙන්න. ఒక కిలో අරටි පණ්ඩු ඉව්වන්ඩි. දැන් ඔයා උත්සාහ කරන්න. අඹ කිලෝ එකක් දෙන්න. අඹ කිලෝ එකක් දෙන්න. ఒక కిలో మామిడి పండు ఇవ్వండి. මෙන්න තව එකක්. ඇපල් කිලෝ එකක් දෙන්න. ඇපල් කිලෝ එකක් දෙන්න. ఒక కిలో ఆపిల్ ఇవ్వండి. సూత్రය 6 కిలో 2ක් දෙන්න. 2 కిలోలు
ఇవ్వండి. කෙසෙල් කිලෝ 2ක් දෙන්න. 2 කිලෝలు අරටිපండు ඉవ్వండి. දැන් ඔයා උත්සාහ කරන්න. අඹ කිලෝ 2ක් දෙන්න. අඹ කිලෝ 2ක් දෙන්න. 2 కిలోలు మామిడి పండు ఇవ్వండి. මෙන්න තව එකක්. ඇපල් කිලෝ 2ක් දෙන්න. ඇපල් කිලෝ 2ක් දෙන්න. 2 కిలోలు ఆపిల్ ఇవ్వండి.